මේ ඔයාලා පෑත් දෙකක් ඇතුළත මේ මුළු ගේම හිස් කරන්න ඕනේ. කවුරු මොක කිව්වත් ඔයාලා දිගටම වැඩේ කරන්න. හැබැයි බඩු භාගයක් එළියට දැම්මට පස්සේ ඔය ආපහු ඇතුළට දාන්න කියන්න එපා. අන්තිමට නිකන් අපි පච වෙන එකනේ වෙන්නේ. නෑ. අද එහෙම වෙන්නේ නෑ. ආද මොකා කිව්වත් බඩු ඇතුළට දාන්න එපා. මාන් කිව්වත් දාන්න එපා. ඇයි එදා ඔයා එක්ක තොදොල් වෙච්ච කෙල්ල හැරනත පෑලෙන් තිව්වද පොල්ල? මේ ඔයා හිතේ පොළු වලින් වැඩක් නෑනේ. ඔය මං කියන දේ කරන්න. මාට අද රෑම් මෙයිලා එළියට බස්සන්න ඕනේ. මෙයිලාට යන්නේ නම නැති කරන්න ඕනේ. පැයක් දෙකක් ඇතුළත බඩු පරිස්සමෙන් එළියට දාන්න බැරි වෙයි. ඔව් ඉතින් සමහරට බඩු කැඩේ. ටීවී ෆ්‍රිජ් එකම කොහොමවත් පරිස්සමට එළියට දාන්න බෑ. වෙලාවක් යනවා ඉතින්. කමන්නේ. කැඩිච්ච දේ. කැඩනේව මම බලා ගන්නවා. ඔය වැඩේ කරන්න. Apa me dorarila? Ari nahi kiwe dora? Mamme tumi davila ini. Ari nahi kiwe dora? කවුද? මං දුමින්ද කතා කරන්නේ. මං ඔයාලට කිව්වා අදම එළියට බයින්නේ කියලා. ඒ කියලා ඔයාලා තාම ඇතුළට එලා බුදි. බයින්නේ කිව්වා එළියට. ඔයාලා හිතන්න එපා ඔයාලගේ බොරු ප්‍රෝඩා වලට මං හැමදාම අහුවේ කියලා. කොහර වන්දනා කියන ජරා ගෑණි ඉන්නවද? එයාට කියන්නේ ඉස්සල්ලාම එළියට බයින්නේ කියලා. දුමින්ද මහත්තයා මොකද අනේ මේ මහරෑ? ඔයාලා වගේ ජරා මිනිසුන්ව එළියට ඇදලා දාන්න මට රෑත් දැවලක් ඕනේ නැහැ. බයින්නේ කිව්වා එළියට. සකු මේ දුමින්ද ඇවිල්ලා අපිට ගෙදරින් එළියට බහින්න. මේ මහරෑ ඒක තමයි ඉතින් කියන්නේ. දොරාරින්න එපා. දොරාරින්න එපා. මම මාදවට කෝල් එකක් දෙනවා. හොමෙන්ද? හෝ ඔයාලා දොර අරින්න යනවා. මං දොර කඩනවා හොඳයි. දොර අරින්න. අරින්න කිව්වේ දොර. ආන්සර් කරන්නේ නැහනේ. එන අයියට ගනිත් මං කරන්නනේ. අනේ තරම් වැඩ නැහැ. මං ආයෙ මෙයාටම ගන්න. නිදි තන්නෙත් නෑ අනේ පව් වැඩේ. වන්දනා. බයින් ඔයාලට. මෙතන දස බලුවට කල්ලා. මගේ ගේ ඇතුළටලා රිංගගෙන ඉන්නවා. බයින් ඔයාලට. බයින්නේ කිව්වේ එළියට. ඔයාලට මම මේ අවසාන වතාවට කියන්නේ ඔයාලා මේ දොර අරිනවද නැද්ද? ඔයාලට තව එක මොහොතක් මේ ගෙදර ඉන්න බෑ. එහෙනම් එළියට බයින්නයි කිව්වේ. අනේ දුමින්ද මහත්තයා පොඩ්ඩක් මේ අහන්නකෝ. සපුත් මේ වෙලාවේ ගෙදර නෑ. මමයි වන්දි මගේ දරුවයි විතරයි මේ වෙලාවේ ගෙදර ඉන්නේ. අනේ හන්ද කරුණා කරලා අපිට කරදර කරන්න නැතුව යන්නකෝ. මොනවා හරි කතා කරන්න තියෙනවා නම් හෙට උදේට ඇවිල්ලා කතා කරමු. නෑ. මට කතා කරන්න දෙයක් නෑ. මට ක්‍රියා කරන්න විතරයි තියෙන්නේ. බයින්නේ කිව්වේ දොට්ට. නෑ අපි එළියට බහින්නේ. ඇයි මොනවා කරන්නද? පුළුවන් නම් බස්සලා බලන්න. පිස්සු දුරට. මම මේ පොඩ්ඩක් කතා කරලා මේ මනුස්සයා ෂේප් කරගන්න හදනවා. ඕනතන ආයෙම කට ගහනවා. හොඳට මතක තියාගන්න ඔයා හන්ද තමයි මේ ප්‍රශ්න ඔක්කොම. මක්කයි වෙලා කුඩු ගානේ. බයින්නේ කිව්වේ දොට්ට. බැස්ස නැත්තම් මං අල්ලලා දොට්ට දානවා. දැන් රතු කට පැනලා දින්න ඔයාලට නෙවෙයි මට. කරුණාකර බයින්නේ දොට්ට. අනේ දුමින්ද මහත්තයා පොඩ්ඩක් ඉන්නකෝ. අනේ මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. මේ මම සපුට කෝල් එකක් ගත්තා. එයා ආන්සර් කරන්නේ නැහැ. එයා ආන්සර් කරපු ගමන් මම මොනවා හරි කතා කරලා උත්තරයක් දෙන්නම් දුමින්ද මහත්තයා. එයාගේ ෆෝන් කිසි කාලෙක වැඩ කරේ නැහනේ. මාට එයාගේ ටෙලිෆෝන් වලින් වැඩක් නැහැ. එහෙනම් බයින්නේ කිව්වේ දොට්ට. බයින්නේ කිව්වේ දොට්ට. එළියට එන්න නැත්නම් අපි යමු නේද? නෑ අපි යන්නේ. අපි යන්නේ. ඒ අයලා එළියට ආව නැත්තම් ඇතුළට යන්න ඇති මන් දන්නවා. ඔය මට උපදෙස් දෙන්න නැතුව ඉන්නකෝ. හරියනම් ඔයලා දොර අරින්නේ නෑනේ. ඔන්න නම් මම යුද්ධ ප්‍රකාශ කරනවා. ඔයලා ලේස්ති වෙන්න. ගේ ඇතුලේ එක බඩුවක් තියෙන්න බෑ. ඔක්කොම හිස් කරන්න ඕනේ. හිස් කරලා මේ ගෑනුත් එළියට දාලා දොර වහන්න ඕනේ. හරිනේ? ලේස්තිනේ? හරි අපි ලෑස්ති. අපි ආවේ ඒකටනේ.
ඔන්න මම පටන් ගත්තා. ඇවරයි. දැවරයි. තුන් ඇවරයි. ඔය දරාරිය නෑනේ. මම දරාරියා. ළඟට එන්න එපා. දුමින්ද ළඟට එන්න එපා. අපි ඇවිල්ලා ඉවරයි. මේක මයි ගෙදර. මයි ගෙදර යතුරු මං ගාව නැති කියලා ඔයාලා හිතුවයි. ඈ? ඔයාලා බඩු එළියට දාන්නේ නෑනේ. මං දානවා එළියට. දාලා එළියට බඩු. හරි ඒයි ඔක නවත්තනවා. දුමින්ද මහත්තයා ලැජ්ජාව කියලා දෙන්නේ නැත්නම් මේ ගෑනු දෙන්නෙක් විතරක් ඉන්නේ නැති. ගෙදරකට පැනලා බඩු එළියට දාන්න. නෑ මට ලැජ්ජ නෑ. මට ලැජ්ජ නෑ. මට බින්දුවක් අල්ල ලැජ්ජ නෑ. මේ අයිට පුළුවන් නම් මිනිස්සු දෙන්නෙක් එක්ක නාටක නටන්න. මම මක්කඩ ලැජ්ජ වෙන්නේ. දාලා බඩු ඔක්කොම එළියට. නතර කරනවා. ඔක්කොම දාන්න. ඔක්කොම දාන්න. දාන්න. මෙලට සිංහල තේරෙන්නේ නැහැ. දසු බඩු එක ගන්න. දාන්න. ඒක දාන්න ඔක්කොම. ලොකුවට ක්‍රිකට් බලන්න ලොකු සයිස් එකේ සිංහල ටීවී එකක් අදම ගෙදර ගෙනියන්න. ඔබ රකිමින් රට රැකවට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්. හෙලෝ හෙලෝ ඇහෙන්න ඇයි කතා කළේ අදිසියද සපු ඔයා කොහෙද ඉන්නේ මොකද ඒ සද්දේ? පූජාවේ මොන පූජාවක්ද නේ? දේවාලේ පූජාවනේ මම ඔයාලට කිව්වේ මොකක් හරි ප්‍රශ්නයක් අවුලක් නැහනේ අවුලක් තමයි සපු. මොකද අවුල මේ අහන්නකෝ අර දුමින්දියා ගෙදර දොර කඩාගෙන ඇවිල්ලා මේ ගෙදර බඩු ටික එළියට දාලා දානවා. බඩු එළියට දානවා මේ දුමින්ද ඔව් අනේ සපු ඉන්න තැනකින් ගෙදර එන්නකෝ. අපි තුන් දෙනා විතරයි ගෙදර ඉන්නේ. මූ මහත් තිරසනෙක්. අනේ සපු ඉක්මනට ගෙදර එන්නකෝ. දෙන්න ෆෝන් එක දෙන්න ඔකට දෙන්න ෆෝන් එක දෙන්න ෆෝන් එක දෙන්න. හපොට කොහොම ඉන්නකෝ. දුමින්ද මහත්තයා අනේ මේ සපු කතා කරන මේ ෆෝන් එකට පොඩ්ඩක් කතා කරන්නකෝ. නෑ මට මොකෙක් එක්කවත් කතා කරන්න ඕනේ නෑ. මට මොකෙක් එක්කවත් කතා කරන්න ඕනේ නෑ. ඔයාලා දමෝ තොට්ට බහින්න. දාන්න ඔක්කොම. දාන්න. අද මේ හලෝ මේ දුමින්දට කතා කරන්නේ දුමින්ද මහත්තයා දුමින්ද මේ අහන්නකෝ දුමින්ද මහත්තයා අනේ මේ ඔය ගෑනු තුන් දෙනෙක් නේ උතන ඉන්නේ හරි නෑනේ අනේ ඔය කරන වැඩේ සපු දුමින්ද නෙමෙයි කතා කරන්නේ මම කතා කරන්නේ මේ දුමින්දට ෆෝන් එකට කතා කරන්න බෑ කියනවා හරි එන ෆෝන් එක තියන්න මොකද ඔයා ෆෝන් එක තියන්න කියන්නේ ෆෝන් එක තියන්න කියන්නේ ෆෝන් එක තියන්න මං එන්නම් ඔය දැන් එනවද කියන්නේ ඔව් එනවා මං එනවා ෆෝන් එක තියන්නකෝ අනේ දුමින්ද මහත්තයා කියන දේ පොඩ්ඩක් අහන්නකෝ දුමින්ද මහත්තයා ඔය වැඩේ නවත්තන්නකෝ